අපිට අපේ ජීවිතේ කොයි වෙලේද කියන එක ෂුවර් නෑ නේද කියන එක. يعني කැම්පස් එකේ ඉඳන් ලෙක්චර් යනවා, ලෙක්චර් ගිහිල්ලා මම කැම්පස් ඉන්නේ යාළුවා නම් කියද නෝ ලෙක්චර් යන්නේ කියලා ඒකනෝ කතා කරලා මතක් කරගෙන හිටියා ඊළඟ මම මේ පන්ති අනිවාර්යෙන් කියන්න ඕනේ කියලා. ඒක මිනිස්සෙක් කියලා හිටියා මෙහි තිල්ල. බඩේ අමාරුවට මෙහි තිල්ල බිලේ. බය සමහරවල් එක ලෙඩෙක් හිටියා මට මතකයි. දවස් දෙකක් එක දිගට කුණු හරපෙන් කෑ ගහම. සමහරව මිනිස්සුන්ගේ වයි පිටවල් තුවාල වෙනවා. සමහරව අධ්‍යාපනය වෙනුවෙන් කැපෙනවා, සමහරව රස්සාව වෙනුවෙන් කැපෙනවා, සමහරව පවුල වෙනුවෙන්. මේ පෙහින් පන්ති කරගෙන ඉන්නවා. අර හදිස්සිය එනවා මේ heart attack. ඉවරනේ. අර පම් මෙතනින් ගිහලා එළියට බහම වාහනයක් කියලා යට කරා යන්නේ. ඉවරනේ. සත්තු මරපුවා, අරක්කු පෙරපුවා, හෙව්ව කී කෑ ගහනවා. පුළුවන් තක්කඩි වැඩ කොහොම කරලා අන්තිමේදී ජීවිතේ ඉල්ලලා කෑ ගහනවා. අන්නන්නේ කුරුණෑගල හොස්පිටල් එකේ මේ ડોක්ටර්ස්ලා නර්ස්ලා සැලියුට් අරද ඒ කියන්නේ සුපිරියට උපස්ථාන කරා ප්‍රාර්ථනා කරන්න කාටවත් වෙන්න කියලා. නමුත් එහෙම තමයි ජීවිතේ හැටි. හරිද? මම මේ ඔය මේතකදී හොස්පිටල් ඇඩ්මිට් වෙලා ඉඳලා මේ ඇඩ්මිට් වෙලා ඉන්නකොට හරිද? දවස් 7ක් විතර හිටියා මේ මට ඒ ඉන්නකම්ම හිදිච්ච දෙයක් තමයි මේ අර අපිට අපේ ජීවිතේ කොයි වෙලේද කියන එක ෂුවර් නෑ නේද කියන එක. කියන්නේ බං මම මේ අර මේ බය වෙලා තියස්මින් එහෙම කියන කතාවක් නෙමෙයි. හරි? මට අර ටිකක් අර අපි පන්ති කරනවා, කාය කැම්පස් එනවා, කැම්පස් එකේ ඉඳන් ලෙක්චර් යනවා, ලෙක්චර් ගිහිල්ලා මම කැම්පස් ඉන්නේ යාළුවා නම් කියද නෝ ලෙක්චර් යන්නේ කියලා ඒකනෝ කතා කරලා ලෙක්චර් ගිහිල්ලා මේ ආපහු මේ සතිය අන්ති පන්ති කරනවා. ඒ වගේ අර පට්ට මේ ස්ට්‍රෙස් ලයිෆ් එක ගත කරන්නේ. ඒකට අපිට මේ සාමාන්‍යයෙන් ජීවිත යථාර්ථය ගැන හිතන්න වෙලාවක් නැහැ. ඒක මට විතරක් නෙමෙයි. ඒක මම හිතන්නේ මොන කෙනාට වගේ එහෙම තමයි. හරිද? ඒකට මේ සමහර අධ්‍යාපනය වෙනුවෙන් කැපෙනවා, සමහර රස්සාව වෙනුවෙන් කැපෙනවා, සමහර පවුල වෙනුවෙන්. ඒ වගේ එක මේ ප්‍රොෆෙසර් වල ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. හරිද? ඒකට මේ හොස්පිටල් එකේ ඉන්නකොට මට හිතෙච්ච ප්‍රධානම දෙයක් තමයි මේ අපේ ජීවිතේ කොයි වෙලේද කියන එක ෂුවර් නෑ නේද? හරිද? අපි මාර විදියට මේ අර ඇත්ත කතාව අපේ ජීවිතය අර කියන්නේ තනාගතින පිළිවින්දුවක් කියන්නේ. හරි කියන්නේ කොයි වෙලේ ඒක වැටේද කියලා කියන්න බෑනේ. හරිද? ඒක මාරම හරි. හරි කියන්නේ නිකන් මෙහෙම හිතලා බලන්න පුතාවකෝ. හරිද? එනේ අපි මැරෙන්න බැරි කොයි වෙලාවද හිතන්න. හරිද? ඕනලාව අපි මැරෙන්න පුළුවන්. හරිද? හිතන්න මේ පෙහින් පන්ති කරගෙන ඉන්නවා. හරිද? හදිස්සිය එනවා මේ heart attack. ඉවරනේ. අර පම් මෙතනින් ගිහලා එළියට බහම වාහනයක් කියලා යට කරා යන්නේ. ඉවරනේ. හරිද? දැන් මට උනේ හීනෙන්වත් වෙන්නේ ඒක. හරිද? ඒකට මේ ඒ වගේ දැන් මම හිටපු ආට්ටු හිටියා එක ලෙඩ. අර සමහර මිනිසුන් ළමයි නිදාගත්ත ඒ විදිය තමයි. දැන් ඔහොම උඩු පෙළේතර දාලා තිබ්බොත් උඩු පෙළේතර දාලා ඉන්න. හැරෙව්වොත් හැරලා ඉන්නවා. සමහර මිනිසුන්ගේ වයි පිටවල් තුවාල වෙනවා. හේතුව අර මේ උඩු පෙළේතර දාලා කවුරුත් නැහැ ළමයි. හරිද? මේ මිනිසුන්ගේ මේ මම හිතන්නේ මාස ගණන් හොස්පිටල් වල ඉන්න කට්ටිය ඉන්නදී යාළගේ දරුවෝ ඇවිල්ලා බලලා යනවා. දවසකට සැරයක්, දවස් දෙක තුන සැරයක් ඇවිල්ලා බලලා යනවා. හරිද? අර මේ එක්ක ළඟ ඉන්න කෙනෙක් තියලා දෙනවා. එහෙමයි ඉන්නේ. උපස්ථාන සේව ඒ කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ දීලා ඉන්නේ. එතකොට මේ ඉතින් මේ මිනිස්සු තිබ්බා. හරිද? පිටවල් තුවාලා. ඒ කියන්නේ හැරෙන්න පෙරලෙන්න බෑනේ. අර දාඩි දානවා. ඒක ආයෙ හැමමයි තුවාල වෙනවා. කෑ ගහනවා රෑ සමහර එක ලෙඩෙක් හිටියා මට මතකයි. දවස් දෙකක් එක දිගට කුණු හරපෙන් කෑ ගහනවා. හරි කියන්නේ තමන් කරපුවා කියව කෑ ගන්නවා. මං හිතන්නේ මේ මනුස්සයාට උණ වැඩි වෙලා 100 විකල්ලා හිටියේ 100 කෙනෙක්. හරිද? සත්තු මරපුවා, අරක්කු පෙරපුවා, හෙව්ව කී කෑ ගහනවා. හරිද? ජීවිතේ ඉන්න තාක්කල් හොඳ දේවල් කරලා නැහැ මිනිස්සු. හරිද? හොඳ දේවල් කරලා නැහැ. කරන්න පුළුවන් තක්කඩි වැඩ කොහොම කරලා අන්තිමේදී ජීවිතේ ඉල්ලලා කෑ ගන්නවා. මම කියන්නේ මම දන්නේ කුරුණෑගල හොස්පිටල් එකේ මේ ડોක්ටර්ස්ලා නර්ස්ලා සැලියුට් අරද ඒ කියන්නේ කිසි වචනයක් මේ මනුස්සයාට කිව්වේ නෑ. බැන්නේ කරේ මොකුත් නෑ. ඒ මනුස්සයා ළඟනවා සීයා මොකද මේ වුණ වැඩි නේද අපි ඇඟ ටිකක් තේමා ගමුද සුපිරියට උපස්ථාන කරා. හරිද? රජයේ රෝහලක් කියලා එහෙම කිසිම අඩුවක් පාඩුවක් නෑ. ප්‍රයිවට් එකටත් වඩා හොඳට කරා. හරිද? ඒක අංකයටම කියන්න ඕනේ. මේ ඉතින් අර මනුස්සයාම කියන්නේ පුදුම වේදනාවක් කියන්නේ. මේ මනුස්සයාව බලන් ඉන්නවත් කෙනෙක් කැමති නෑ. හේතුව පවුල කෙනෙක් කියලා කියන්නේ ලැජ්ජයි. හරිද? ළඟ හිටපු මිනිස්සයා මේ මම දැක්ක රෑ මිනිස්සයා කෑ ගන්න මුළු පුවට්ටුවට මෙහෙන්න කෑ ගන්නවා. මේ අර වොෂුම් ගිහලා ගිහින් හිටියේ. ඔළුව ගහගෙන. ඒ ඉන්න බෑ මිනිස්සයා කොහොමද කියලා කෑ ගන්නවා. හරිද? පුදුම ආකාර ලෙඩ වෙනවා. හරිද? ඒක මිනිස්සෙක් කියලා හිටියා මෙහි තිල්ල. බඩේ අමාරුවට මෙහි තිල්ල බිලේ. බඩේ අමාරු ඉවස ගන්න. ඊට පස්සේ වගෝඩ අමාරු හැදිලා. දැන් වගෝඩ දෙකම වැඩ නැහැ. අත් දෙකටම මේ මැෂින්ස් දාලා ඉතින් ඒ වගේ සේලයින් දෙනවා, බෙහෙත් දෙනවා එහෙම තමයි. හරිද? ඉතින් මේ මම දන්නේ ළමයි අංකයට මට කියන්න තියෙන්නේ ඔයගොල්ලෝ ජීවිතේ හරියට මේ
නිරෝගීව ඉන්න. හරිද? කෑම බීම ටික හරියට හෙල්දි ෆුඩ් වෙලාවට කලාවට කන්න බොන්න. වතුර ටික හොඳට බොන්න. පුළුවන් නම් ඉතින් පිනක් දහමක් කරන්න. හරිද? පුළුවන් නම් මේ කරන්න. මොකද මේ කරන හොඳ වැඩ තමයි ළමයි අපිට කවදාද මතක් කරන්න දෙන්නේ. මරණ මංචකයේදී මතක් කරන්න දෙන්නේ මේක ටික තමයි. 100 තිබ්බොත්. හරිද? ඉතින් ඒක තමයි මේ හරිම මේ අවාසනාවන්ත විදිහට ජීවිතෙන් සමුගන්න මිනිස්සු ඉන්නවා සහ ජීවිතේ විඳවන මිනිස්සු සෑහෙන ඉන්නවා. අද විශේෂයෙන් සමහර මිනිස්සුන්ගේ මේ ඇඟවල මෝර කෙට්ටු බඩ ඉතිමිලා හුස්ම ගන්න බෑ මිනිස්සුන්ට. ඩයලයිසිස් කරනවා මේ බඩ දාලා පුදුම වේදනාවක් එන මිනිස්සු ඉන්නවා. හරි මම ඔය මේ හොස්පිටල් එකේ ඉන්නකොටම කතා මේ මතක් කරගෙන හිටියා ඊළඟ මම මේ පන්ති අනිවාර්යෙන් මේ කියන්න ඕනේ කියලා. අද අපි ඉස්සරහට කතා කරමු මේ හොස්පිටල් එකේ කතා. ඒකට මේ හරිම දුක්ඛිත ජීවිතයක් මිනිස්සු ගත කරන්නේ හොස්පිටල් එකට යන්න ඕනේ ද කියනවා අපේ. අද මම ජීවිතේට මේ ප්‍රාර්ථනා කරන්නේ කාටවත් මේ වෙන්න කියලා. නමුත් එහෙම තමයි ජීවිතේ හැටි. හරි රයිට්. අපි මේ පාඩමට ප්‍රකාශ විද්‍යාව රයිට්.